මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බස් හිමිවලා ඉන්දියා කියන මේ ගේම් එකේ මොඩ් එකක් දාගන්න හැටි. අපි ඉස්සෙල්ලා මේ විදිහට YouTube එකට ගිහිල්ලා බස් මොඩ් කියලා සර්ච් කරගන්න ඕන. අපිට කැමති එකක් ගත්ත හැකි. අපි දැන් දාගමු ධම්රජන. අපි කැමති ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලට කැමති එක කියන්නේ ඔයාලා කැමති බස් එකක්. ඕකේ නෙමෙයි. මේ විදිහට අපි වීඩියෝ එකට ගිහලා මේකේ ලින්ක් එක මෙහෙම හොයාගන්න ඕන අපි. ලින්ක් එක හම්බුණා. මේ දේ තමයි පෙන්නන්නේ. කොහොමත් සමහර අය වෙනස් වෙන්නත් පුළුවන්. මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. මේ විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඕපන් කියන එක දෙන්න. ඊට පස්සේ මේ මෙතනට තමයි එන්නේ. දැන් අපි ෆයිල් එකට යන්න ඕන. ෆයිල් එකට ගිහලා අපි ඩවුන්ලෝඩ් කියන එකට යන්න ඕන. මෙතන මේ විදිහට උඩින්ම ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මෙතනට තමයි එන්නේ. මේ විදිහට ධම්රජන මෙහෙම ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. පල්ලෙහාට එනවත් එක්ක මේක පල්ලෙහාටත් එනවා. මෙන්න මේ විදිහට නිල් පාට ධම්රජන එකක් තියෙනවා. ඊට පස්සේ ඒක දැන් මේ විදිහට මේව වෙනවා. දැන් අපි ගේම් එකට යන්න ඕන. මම කලින් මුවි බස් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන පේන්ට් ගෑරේජ් එකට ගිහින් මේ පේන්ට් කියන එකට යනවා. දැන් ගෑරේජ් එකට ගිහින්ම ඉන්නේ. ඊට පස්සේ මේ ගෑරේජ් කියන එකට යන්න ඕන. මුලට ඇවිල්ලා ඊට පස්සේ මේ පේන්ට් කියන එකට ගිහලා මෙතන browser live කියලා එකක් තියෙනවා. ඒකට යනවා. ඊට පස්සේ file manager යන්න ඕන. ඊට මෙතන download කියන එකට ගිහිල්ලා ධම්රජන ඔබනවා. මෙතනින් ඔයාලට ඕන නම් දැන් ධම්රජන දාන්නේ මගේ තව ඒවා තියෙනවා. මොනට කිරි තියෙනවා. මොනට කිරි අපි දාගමු. මේ විදිහට කැමතියක් දාගත්තා හැකි. දැන් මොනට කිරි මම දැම්මා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට බස් එකට ගිහිල්ලා මෙතනින් ඊතලේ මාරු කරන්න තියෙන බස් එක. ඊට පස්සේ මේ විදිහට සෙටින් එක නිකන් හිර වෙලා වගේ තුට්ටක් වෙලා තියෙනවා. මේ විදිහට දැන් තව පාරක් අපි ගන්න ඕන. ඇවිල්ලා තියෙන්නේ දැන් ඔයාලට පේන බස් එක ආවා. මේ විදිහට තමයි බස් එක දාගන්නේ. වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න.